සල්ලි කියන්නේ මොකද්ද? කරන්සිද? සල්ලි කියන්නේ ශක්තියක්ද? එහෙම නැත්නම් කොළද? සල්ලි ඔයාගේ ළඟට එනවද? සල්ලි ආවත් ඇයි රැඳෙන්නේ නැත්තේ? මුදල් ආකර්ෂණ විද්‍යාව හරියටම ඔයා ඉගෙන ගන්න කැමතිද? මේ පළදාවට නෙමෙයි මේක සම්පූර්ණ කරන්න ඕනි. හැබැයි මුල් පද්ධතියට. මේ මුල් පද්ධතියේ තියෙන්නේ ඔයාගේ යටිහිතේ. සල්ලි කියන්නේ බැංක් account එකේ තියෙන දේද? ඔයාට තියෙන වත්කම් ප්‍රමාණයද? සල්ලි කියන්නේ මොකද්ද? කරන්සිද? මොකක්ද? සල්ලි කියන්නේ ඒ කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක්ද? සල්ලි කියන්නේ මොකද්ද? මේ සල්ලි කියන දේ මොකද්ද? ඔයා හරියටම දන්නවද? සල්ලි කියන්නේ ශක්තියක්ද? එහෙම නැත්නම් කොළද? මුදල් ආකර්ෂණය කරගන්න එක මිත්‍යාවක්ද? විද්‍යාවක්ද? එහෙම හිතපු පළියට සල්ලි ඔයාගේ ළඟට එනවද? සල්ලි ආවත් ඇයි රැඳෙන්නේ නැත්තේ? මුදල් ආකර්ෂණ විද්‍යාව හරියටම ඔයා ඉගෙන ගන්න කැමතිද? හිතට එන හිතවිල්ලක් එක්ක පුළුවන්ද සල්ලි නිර්මාණය කරන්න? ඒ කියන්නේ හිතන පළියට සල්ලි නිර්මාණය කරන්න පුළුවන්ද? සල්ලි කියන්නේ තරංගයක් වගේ. තව කෙනෙක්ගේ ළඟට ගිහිල්ලා කෙනෙකුට මොකක් හරි දීලා ගන්න දෙයක්ද? මොකද්ද දෙන්නේ? හුමාරු වෙන්නේ මොකද්ද? හුමාරු වෙන්නේ වා මොන හරි බඩුවක් විකුණනවට සල්ලි හම්බෙනවද? එහෙම නැත්නම් එතන සිද්ධ වෙන්නේ ශක්තිය හුමාරුවක්ද? සල්ලි ආකර්ෂණ විද්‍යාව මේ ආකර්ෂණය කියන විද්‍යාව ඉගෙන ගන්න කැමතිද? මේක නිකන් අර විශ්ව මාතාවට දේවල් දිදී ස්තුතියි කියලා ගන්න දෙයක් නෙමෙයි. හැබැයි ඒකේ තියෙන විද්‍යාව, ඒක පිටිපස්සේ හැංගිලා තියෙන විද්‍යාව අපි එලි කරන්න ආවේ. මං අද මේ වීඩියෝ එකත් එක්ක ඔයාට සම්බන්ධ වුණේ මෙන්න මේ විද්‍යාත්මක රහස එලි කරන්න. මේ වීඩියෝ එක අවසානයේට මං ඔයාට හරි අපූර්ව නිදානයට වගේ ජීවිතේ මුළුමනින්ම සමාව වෙන්න. ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි මෙතනින් එහාට ඔයාගේ මුළු පරම්පරාවේම මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරන දේවල් ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ කොටින්ම කර්මය වෙනස් කරන්න, මුදල් පිළිබඳව තියෙන හඳහනි දින දේවල් වෙනස් කරන්න ඔයාට මේකත් එක්ක පුළුවන්. මුදල් ආකර්ෂණ විද්‍යාව සල්ලි නිර්මාණය කරන විද්‍යාත්මක රහස මේ වීඩියෝ එකේ අපි එලි කරන්න යනවා. මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයාගේ සල්ලි නිදාන්ට යන්න පාර කියලා දෙන්න අපූර්ව තිරණයකුත් අපි දෙන්න සූදානම් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක වෙනදට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙන්නේ අන්න ඒ හින්දා. ඔයා මං කල්ලරගෙන ආවේ අද දවසේ ඔයාට මෙන්න මේ දේ කියන්න. මේ ඔයා සූදානම් වෙන්නේ මුදල් ආකර්ෂණ විද්‍යාව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. මේකට උනන්දුවක් තියෙනවා නම් ඔයාට ශිෂ්‍යත්ව 1000ක් ලබා දෙන්න යුනිවර්සල් කැම්පස් එක සූදානමින් ඉන්නවා. ඒකින්ද මේක අවසානයේ වෙනකල් හරියට බලන්න. චුටක් හිතන්න. ඊටමත් වැදගත් ප්‍රශ්න 4ක් අහන්න යනවා. අඹ ගහක ගෙඩි පළදාව මදිනම් අඹ ගහක හම්බෙන ගෙඩිවල තියෙන දේවල් එක්කෝ පුස්නම් එහෙම නැත්නම් ඒ අඹ ගහක තියෙන මේ පණුව ගහලා නම් ඒ අඹ ගහේ ගෙඩි කන්න බැරි නම් ඔයා කරන්නේ අඹ ගෙඩි වලට බෙහෙත් කරන එකද? එහෙම නැත්නම් අඹ ගහේ මුල් වලට බෙහෙත් කරන එකද? කොතනටද මේක ශක්තිය යන්න ඕනි? මෙන්න බොහෝ වෙලාවට විශ්වවිද්‍යාල මට්ටමින් වෙනත් ආයතන වලින් කරන මුදල් පිළිබඳව IQ ප්‍රශ්න සම්බන්ධව කරනු ලබන වැඩසටහන් වල තියෙන වැරද්දක් වෙන්න මේක. මේ පළදාවට නෙමෙයි මේක සම්පූර්ණ කරන්න ඕනි. හැබැයි මුල් පද්ධතියට. මේ මුල් පද්ධතියේ තියෙන්නේ ඔයාගේ යටිහිතේ. මේ යටිහිතේ තියෙන විශ්වාසයන් කොහොමද? මොන වගේද? දැන් චුට්ටක් හිතන්න මෙන්න මේ දේ ගැන. අපිට මේ එක විශ්වාසයක් ඇවිල්ලා තියෙන මේ දෙවෙනි ප්‍රශ්නේ. ඔයාට ඔයා යම්කිසි සේවාවක් දෙනකොට යම්කිසි බඩුවක් දෙනකොට මේකේ මිල ඉහළට ගන්න ඔයාට සිදු වෙනවා නම් ඔබට මේ මිල වැඩි කරන්න ගියාම ඔයාට ඇති වෙන්නේ බයක්ද? ඇයි එහෙම බයක් වෙන්නේ? ඇයි ඒ වගේ බයක් වෙන්නේ? මේ බය ඇති වෙන්නේ ඔයා දන්නවා මං හිතන්නේ ලංකාවේ මම තමයි වැඩිම මුදලක් අය කරන්නේ මාව හම්බෙන්නේ නැයකින්. හැබැයි මං ඇයි ඒක අය කරන්නේ?
මන් දන්නවා මම එනවට වඩා වැඩිපුර වටිනාකමක් ඒගොල්ලන්ට දෙනවා කියලා. ඒ මුදලින් මට ගෙවන වටිනාකමට වඩා වැඩිපුර දෙයක් මට දෙන්න පුළුවන්කම හම්බෙන්නේ මට තරගයක් නැති නිසා. ඔයාට මුදල් ක්‍රියේට් කරන්න නම් ඔයා මේ තරගකාරී මට්ටමින් මිදෙන්න ඕනි. මේ තරගකාරී මට්ටම ඇවිල්ලා තියෙන්නේ අර මුල් පද්ධතිය හින්දා. මේ මුල් පද්ධතිය තියෙන වැරදි විශ්වාසයෙන් හින්දා. ඒ වැරදි විශ්වාසය තමයි I am not enough කියන එක. මම ඉච්චර මේ ප්‍රමාණවත් තරමට නෑ කියන එක. මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. එක ලස්සනට චිත්‍රාඳින හොඳ චිත්‍ර ශිල්පියෙක් මාව හම්බෙන්න ආවා. මම ඔහුගේ චිත්‍රවල මං සාම්පල්ස් ඔහු ගෙනල්ලා තිබ්බා. මට පේනවා මං ඇහුවා පුතේ කීයද මේ වගේ මේ ෆොටෝ එකක් ඔයා විකුණන්නේ කීයද කියලා ඇහුවා. මොකද මට පේනවා මේ මාකට් එකේ අඩුම ගානේ ලක්ෂ ගානක මේ දේවල් තියෙනවා. දැන් අරුන් මට හම්බුණා. අරුන් කියන්නේ මං හිතන්නේ අරුන් එක්ක මම කරපු වීඩියෝස් ටික ඔයාට ඉස්සරහට හම්බ වෙනවා. ඒක හෂන් මං හිතන්නේ ඉක්මනට අපිට හදලා එවයි. ඒ ටික එවපු ගමන් ඒකත් හම්බ වෙනවා. ඔහුගේ ළඟ තියෙන සමහර ගස්වල වටිනාකම මිලියන 8ක් වගේ වෙනවා. සමහර ගස්වල වටිනාකම මිලියන 5ක් වගේ වෙනවා. එතකොට ඔහු ඒ කියන්නේ ඔහු මගෙත් එක්ක කියපු එක කතාවක් තමයි මේ වගේ ගහකට ඒ වටිනාකම මොකද්ද කියන එක දන්න මිනිස්සු ඉන්නවා. මට කිසිදු බයක් නැහැ මට අඩු කරන්න ඕන වෙන්නේ ඒ ගහේ වටිනාකම. මොකද ඒ ගහ ගත්තන් පස්සේ ඒක ගන්න මිනිස්සුත් වෙනස්. ඒ ගන්න මිනිස්සුත් වෙනස්. ඒ ගන්න මිනිස්සුගේ ජීවිතත් වෙනස්. දැන් ඔහු මට ගෙනල්ලා දුන්න එක ගහක් නෙමෙයි මනි මැග්නට් 11ක්. මොකද ඔහු දන්නවා මම 11ත් එක කොච්චර පෙම් බඳිනවද කියලා කොච්චර ප්‍රෙම් කරනවද කියලා. මට ගෙනල්ලා දීපු මනි මැග්නට් ඒ ගෙනල්ලා දීපු තෑග්ගත් ඔහු මට ගෙනල්ලා දීපු තෑග්ගත් ගස් 11ක් තියෙනවා. ඇයි මේ නිර්මාණාත්මක තලයට ගියාම ඔයා ඉන්නේ තරඟකාරීත්වයේ නෙමෙයි. තරංගයක් වාට නැහැ. වාට තරංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තරංගය අවශ්‍ය වෙන්නේ I'm not enough කියන එකත් එක්ක. එතකොට අර තරුණයාට බැලුවම ඔහුගේ සල්ලි නැත්තේ ඇයි? ඔහු චිත්‍රයක් විකුණන රුපියල් 10000කට 15000කට සමහර චිත්‍ර 5000කට. මම බැලුවන් පස්සේ ඔහුට ප්‍රයිස් එක කියන්න බෑ. මේ චිත්‍රයකට දෙන ප්‍රයිස් එක කියන්න බෑ. ඇයි එයාට බයක් හිතෙනවා මේ ගාන කියලා මිනිස්සු මට hina වේද? ඒ කියන්නේ මේක ලක්ෂයකට ලක්ෂ දෙකකට මට විකුණන්න පුළුවන්. ඒක තමයි ඔහුට ඇති වෙන සැකය. හැබැයි මම මේක ඊට පස්සේ මම ඔහුට කරපු වැඩේ ඔහුට දෙනවා එක එක අභ්‍යාසයන් දෙනවා. මේ එක එක අභ්‍යාසයන් දුන්නාන් පස්සේ අපිට පුළුවන් වෙනවා එයාගේ යටිහිතේ හැංගිලා තියෙන දේවල් මොනවාද කියලා හොයාගන්න. මේ යටිහිතේ හැංගිලා තිබුණ එක දෙයක් එළියට ආවා. ඒක තමයි ඔහුගේ ඉස්කෝලේ 4 පන්තියේ හිටපු ගුරුවරයා. ඒ ගුරුවරයා හැම තිස්සෙම ඔහුට බැනලා තිබුණ තෝ මහ කාලකන්ණියෙක් මහ එපා කරපු එකෙක් බලපං කියලා ඒ විදිහට තමයි ඔහුට බැනලා තිබෙන්නේ. මෙන්න මේ මතකයන් ඒ කියන්නේ ඔබ කිසිම වැඩගැම්මකට නැති මෝඩෙක්. ඔබ හරකෙක්, ඔබ තකතිරුවෙක්. ඔහු මට කියපු දෙයක් තමයි මම ඇත්තටම මං හිතාගෙන හිටියේ මගේ මේ චිත්‍රවල පෙන්වන්නෙත් මගේ තකතිරුකම කියලා. මොකද අර ටීචර් මට හැමදාම දාලා තිබ්බේ මෙන්න මේ වචනේ. මේක වෙනස් කරා මේක වෙනස් කරේ කොහොමද? අපි ඒකට පාවිච්චි කරා විශේෂ ක්‍රම. ඔහුට සම්පූර්ණ මේ සිතුවිලි වෙනස් කරන්න අවශ්‍ය කරන දේවල් කරා. ඒ දේ කරාන් පස්සේ අද දවසේ වෙනකොට ඔහුගේ චිත්‍ර රුපියල් ලක්ෂ 3කට ලක්ෂ 5කට අලෙවි වෙනවා. එතකොට ඒ චිත්‍රය වෙනස් වෙනා නෙමෙයි. හැබැයි තමන්ගේ වටිනාකම මොකද්ද කියන දේ දැනගෙන ඔයා අද දවසෙත් ඔයාට මුදල් ලැබෙන්නේ නැත්තම් මේ මුදල් ලැබෙන්නේ නැත්තේ I'm not enough කියන බාධකේ වාගාව තියෙන්න පුළුවන්. චුට්ටක් හිතන්න. මේ පාඩම් මාලාවත් එක්ක ඔයා ඉගෙන ගන්න යන අලුත් දෙයක් තමයි. මේක ඔයාට වෙලා තියෙන්නේ ඔයාගේ සිතුවිලි හින්දාද? මම ඔයාට කිව්වොත් එහෙම මේ වාගේ උරහිස් දෙකේ වාගේ අම්මගේ පරම්පරාවයි තාත්තගේ පරම්පරාවයි ඒගොල්ලෝ ඉන්නවා කියලා වා හිතාවි මොනවාද මේ මිනිස්සයා කියන්නේ පිස්සුද කියලා. වාගේ මුත්ත මීමිත්ත කිරිකිත්ත කෙනෙක් පෘතුගීසින් ලංකාවට එන වෙලේ පෘතුගීසින් ඇවිල්ලා සම්මූල ඝාතන කරන වෙලේ ඒ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා නම්
එයාට හම්බෙච්ච ට්‍රෝමා එක, එයාට හම්බෙච්ච මානසික ට්‍රෝමා එක අද දවසේ වාගේ බයට හේතු වෙනවා කියලා කිව්වොත් ආ විශ්වාස කරනවද? ඒ විතරක් නෙමෙයි. DNA වෙනස් කරන්න පුළුවන් කියන එක ඔබ විශ්වාස කරනවද? එහෙම නැත්නම් DNA කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක්ද? ඇයි මේ වැඩසටහන හදලා තියෙන්නේ? මේ වැඩසටහන මම දැකපු දේ තමයි එක දවසක වර්ක්ෂොප් එකකට එනවා. ඒ එක දවසේ වර්ක්ෂොප් එකට ඇවිල්ලා මාර බලයක් කරන පවර් එකක් අරගෙන යනවා. හැබැයි ආයෙ ගිහිල්ලා ආපහු පස්සට එනවා, ආපහු එතෙන්ටම එනවා. ඒකම වාට අනිත් පැත්තට පේනවා. ලෝකේ ලොතරැයි මණ්ඩලය වලට මේ ලොතරැයි ක්‍රමවල වටිනාකම මොකද්ද? හේතුව මේ ලොතරැයි වටින්නේ 20%කට විතරයි කියලා කිව්වොත් මොකද කියන්නේ? ලොතරැයි දිනුම් ගත්ත මිනිස්සුන්ගෙන් 80%ක්ම අවුරුදු 5ක් තුළ හිටපු ෆයිනෑන්ෂියල් සිටුේෂන් එකේම ආයෙත් ඉන්නවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ සෙට් එක, ඒගොල්ලන්ගේ මයින්ඩ් එක සෙට් වෙලා නැහැ කෝටිපතියෙක් විදිහට ජීවත් වෙන්න. ඇයි බොහෝ දෙනෙකු ව්‍යාපාර පටන් අරගෙන ඉතාමත්ම හොඳින් ව්‍යාපාර කරගෙන ගිහිල්ලා ඒ ව්‍යාපාරය හොඳට පර්ෆෝම් කරනකොට, හොඳට සාර්ථක කරනකොට ඇතුළෙන්ම සැබොටාජ් එකක් ඇවිල්ලා ඒ ව්‍යාපාරේ බිඳ වැටෙන්නේ? කොහොමද කොවිඩ් වලින් නැතිවෙච්ච ව්‍යාපාරේ ආපහු නැගී ගෙනෙනකොට ආපහු ඇදගෙන වැටෙන්නේ? ඇයි ඒ? මේක මෙතන පිටිපස්සේ තියෙන්නේ ෆිනෑන්ස් පිළිබඳව IQ එකක් නෙමෙයි, ෆිනෑන්ස් වල EQ එක. සල්ලි වලට කොයි තරම් ස්තුතියක් තියනවද? සල්ලි කියන දේ පිළිබඳව ඔයා කොයි තරම් ගෞරවයක් තියනවද? ඔයාගේ හැඟීම මොකද්ද? මෙන්න මේ හැඟීම, ඔයාගේ හිත තුල තියෙන මේ සල්ලි වලට තියෙන හැඟීම වෙනස් කරන් පස්සේ ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ඔයා දන්නවා සල්ලි කියන්නේ එකම ආකර්ෂණයක්. ඒ සල්ලි ආකර්ෂණය වෙන්නේ සල්ලි පිළිබඳ abundance පිළිබඳ ඔයාගේ හිත තුල තියෙන හැඟීමත් එක්ක. එහෙනම් අර පරම්පරාවේ බ්‍රිතාන්‍ය යුගයේ ඌව පලාතේ සම්මුල ඝාතනය කරන උඩරට කැරැල්ලෙන් පස්සේ ඒ ඇතිවෙච්ච බය. එහෙම නැත්තම් හිතන්න මේ රටේ ජාතිවාදී කලබල කලකෝලහල හින්දා අර කාගේ හරි සල්ලි සේරම මේ තිබුණු සැප සම්පත් දේවල් ගේවල් දොරවල් ගිනි තිබ්බන් පස්සේ එතන ඇතිවෙච්ච ට්‍රෝමා එක තුන්වෙනි පරම්පරාවටත් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, ඒක තුන්වෙනි පරම්පරාවටත් එනවා. එහෙනම් ඔයාගේ මේ මුළු ශරීරයම කියලා කියන්නේ ඔයාට අනවශ්‍ය, ඔයාට ඕන් නැති, ඔයාගේ ඕන් නැති දේවල් වල මෙමරිස් වල එකතුවක්. මෙන්න මේ මෙමරිස් ටික තමයි ඔයා අයින් කරන්න ඕනේ. මේ මෙමරිස් අයින් කරන්න තියෙන විශේෂ ක්‍රම. මේ වැඩසටහන් වල හැම වැඩසටහනකම ඔයාට අෆර්මේෂන් එකක්. ඔයාට තියෙන කරන්න දෙයක්. ඔයාට ආයෙත් බලන්න ඕනේ. මේ දේවල් ආයෙත් කරන්න ඕනේ. ඒකයි මම ඔයාට කියන්නේ මේ වීඩියෝ එක පවා ඔයාට නැවත බලන්න. සබ්ලිමිනල් එකක් ගත්තම ඒ සබ්ලිමිනල් එක අඩුම තරමින් දවස් 30ක් දවස් 90ක්වත් ඇහෙන්න තියන්න කියන්නේ. මොකද මේ යටිහිතේ තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඔයාගේ මුළු ජීවිතේ වෙනස් වෙන්නේ මෙන්න මේ විශ්වාස පද්ධතිය. සල්ලි වලට ඔයාගේ යටිහිතේ තිබුණු විශ්වාස පද්ධතිය වෙනස් වුණාම, මේ සල්ලි වලට තියෙන විශ්වාස පද්ධතිය වෙනස් වුණාම ඔයා ධනවතෙක් වෙනවා විතරක් නෙමෙයි, මෙතනින් එහාට ඔයාගේ දරුවන්ට, ඔයාගේ දරුවන්ගේ දරුවන්ට ඔයා මුළු පරම්පරාවම අලුත් තලයකට ගෙනියන, අලුත් මාවතකට ගෙනියන ඉතාමත්ම අධ්‍යාත්මික ශක්තියක් වැඩි කරගන්න වැඩසටහනකට අයවා සම්බන්ධ වෙන්නේ. ඒ වැඩසටහන මුළු මනින්ම ඔයා කරන්නේ, ඔයා ආයෝජනයක් කරන්නේ. ඔයාගේ මුදල විතරක් නෙමෙයි, ඔයාට සුවිශේෂ ශිෂ්‍යත්වකුත් හම්බෙනවා. ඒ මුදල විතරක් නෙමෙයි, ඔයාගේ කාලයත් ආයෝජනය කරන්න ඕනේ. මේක සම්පූර්ණම මේක ශිෂ්‍යත්වයක් නිසා හම්බුණාට ඔයාට කාලය ඔයා ආයෝජනය කරන්න ඕනේ. හැබැයි ඒ ආයෝජනය කරන කාලය අතිශයින්ම වටින දෙයක්. අනිත් එක කාලකලමනාකරණය. මේ බොරු මෙන්න මේ මිත්‍යාව ඔයාට උගන්වලා තියෙනවා.
කාලය කළමනාකරණය කරනවා කියන මිත්‍යාව ඔයා ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා වාට පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? චූටි උදාහරණයක් විදිහට හිතන්න. වාට පුරුදු කරලා තියෙනවා මගේ පේරන්ට්ස්ලා කොච්චර ඇවිල්ලා කියනද මේ ළමයට උගන්වන්නකො සර් ටයිම් ටේබල් එකක් හදාගන්න. ටයිම් මැනේජ් කරගන්න එක. ටයිම් මැනේජ් කරගන්නවා කියලා කියන්නේ මේ අපි හැම දවසකම වැඩ කරන්න ඕනි නිදහසේ ඉන්න බැරි නිකන් ඉන්න බැරි කියන හැඟීම ඇති කරලා තියෙනවා. නෑ ඒකද ඕන වෙන්නේ. නෑ සල්ලි කියන්නේ මුදල් කියන්නේ කාලය කියන්නේ සල්ලි ක්‍රියේට් කරන දෙයක්. කාලය කියන්නේ සල්ලි ක්‍රියේට් කරන දෙයක්. වා කාලය වාට පුළුවන් වෙන්න ඕනේ අඩු කාලයකින් සල්ලි ක්‍රියේට් කරලා වැඩි වෙලාවක් නිදහසේ ඉන්න. ඒක තමයි ජීවිතය. වා අඩු වෙලාවකින් සල්ලි නිර්මාණය කරලා වැඩි වෙලාවක් වා නිදහසේ ඉන්නවා නම් අන්න ඔයා මූල්‍යමය සුරක්ෂිතතාවය කියන දේ වාට තියෙනවා. හදිස්සියේ හරි වාගේ තියෙන මේන් ඉන්කම් සෝස් එක නැතුව මාස 4ක් මාස 5ක් හරි ඉන්න පුළුවන් මට්ටමට වා ශක්තිමත් වෙන්න. වා ඒ මට්ටමට ශක්තිමත් වෙන්න. ඒ හින්දායි මේ වැඩසටහන් පෙළ වාට සම්බන්ධ කරලා තියෙන්නේ. මං වාට පොරොන්දු වුණා මතකද මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලේම මනි මැග්නට් ටීම් එකත් එක්ක ශිෂ්‍යතු 1000ක් වාට ගෙනල්ලා දීලා තියෙනවා කියලා. මං කියන්නම්. මේක කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා. හොඳට තේරුම් ගන්න හොඳට අහන්න. වට්ටම අවශ්‍ය නම් ඉස්සල්ලාම ඔයා කරන්න ඕනි මනි කියන වචනේ මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න මනි කියන වචනේ. මේ කාලය අවසන් වෙන්න කලින් පළවෙනි කමෙන්ට්ස් 14 මනි කියන වචනේ ඔයා තියාගන්න. යුනිවර්සල් මෙටා කැම්පස් එකත් එක්ක එකතු වෙලා උගාක් අවුරුදු 26ක කාලයක් මම උගන්නපු දේවල් වල උගාක් අධ්‍යයනය කරලා හදපු මුදල් පිළිබඳව ඉතාමත්ම ආකර්ශනීය වීඩියෝ පාඨමාලාවක් තමයි මේකේ තියෙන්නේ. මේ වීඩියෝ පාඨමාලාව වාගේ ජංගම දුරකථනයෙන් විදියටම පරිගණකිනුත් බලන්න පුළුවන්. කැමැති වෙලාවක කැමැති තැනක ඉඳලා ඕන තරම් වාරයක් ආයෙත් බලන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. මේක ඔයා මිලදී ගන්නේ ජීවිතයේ කාලයටම ඉගෙන ගන්න පුළුවන් දෙයක් විදිහට. ජීවිතේටම කරන ආයෝජනයක් විදිහට. සැබවින්ම මේ පාඨමාලාවත් එක්ක සිද්ධ වෙන්නේ ඔයාගේ ජීවිත වෙනස් වෙන එක විතරක් නෙමෙයි. මෙතනින් එහාට ඔයාගේ මුළු පරම්පරාවෙම ජීවිත වෙනස් වෙන දෙයක්. ඇයි? මුදල් ආකර්ෂණ විද්‍යාව කියලා කියන්නේ මානසික පුරුද්ද. මේ පුරුද්ද නිර්මාණය වෙන තුරුම මේ වීඩියෝ කීප වතාවක් නරඹන්න. ආයෙත් බලන්න. සමහර මේකේ තියෙන අභ්‍යාස වාට ආයෙත් කරන්න වෙනවා. මේ වීඩියෝ පාඨමාලාව ඇතුලේ ආකර්ෂණ නීතිය කියලා දෙන මුල ඉඳලා අගට කියලා දෙන පාඩම් 12ක් තියෙනවා. රටක් ස්වෛරී රටක් කියන එක හඳුන්වන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්වෛරී කියලා කියන්නේ රටට නිදහසේ ඕනම තීරණයක් ගන්න පුළුවන් කියන එක. මූල්‍ය ස්වෛරීත්වය කියලා කියන්නේ ඔයාට වගේ ජීවිතය සහ ඔයාගේ කාලය. වගේ ජීවිතයක් තියෙනවා, වගේ කාලයක් තියෙනවා. මේ ජීවිතයයි කාලයයි දෙකම ස්වෛරීභාවය. ඒ කියන්නේ ඔයාට වෙන දෙයක් මත රැඳෙන්න අවශ්‍ය නැහැ කියන මට්ටමට වගේ මූල්‍යමය ස්වෛරීත්වය තමයි මේ ආරම්භ කරන්න යන්නේ. මම සනත් ගමගේ. එතකොට මේ අද දවසේ පාඩමෙන් අපි කලින් කතා කරපු දේවල් නැවත කතා කරමින් ඒවා ආපහු රීෆ්‍රේස් කරමින් ඔයා අලුත් විදිහකට මේ වැඩේ කරන්න පටන් ගන්නවා. තේරුම් ගන්න මේක. කියන්නේ හොයනවා වෙනුවට නිර්මාණය කරන බලවත් මනසක් අපි හදාගමු. හොයනවා වෙනුවට නිර්මාණය කරනවා. මොකද අපිට වේගෙන් ඉතාමත්ම වේගෙන් මේ මනි බ්ලොක්ස් ටික සේරම අපි අයින් කරගෙන යමු. මනි බ්ලොක්ස් ටික අඳුරගමු. එතකොට ඔයාගේ මනස අපි සර්ච් එන්ජින් එකක් වෙනුවට ක්‍රියේට් කරන දෙයක් බවට පත් කරමු. ඔබ මේ කොටසේ අවසාන වැඩසටහන කරා ඇවිල්ලා තියෙන්නේ. අවසාන පාඩම. මේ අවසාන පාඩම අවසානයක් නෙමෙයි අලුත් දෙයකට ආරම්භයක්. දැන් මම අද මේ ප්‍රෝග්‍රෑම් එකේ දෙන්නේ පැය 24කින් කරන්න පුළුවන් මුදල් සම්බන්ධ පරීක්ෂණයක්. එක්ස්පෙරිමන්ට් එකක්. දවගේ ටාගට් එක තමයි රුපියල් 7500ක් හොයාගෙන. මේ පාඩම් 12 වාට කැමැති වෙලාවක කැමැති තැනක ඉඳලා
අට ජීවිතේ කාලය පුරාවටම ආයෙත් බලන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අනිත් එක Zoom වල තියෙන ගැටලු සහගත තත්ත්වය මේ වීඩියෝ පාඨමාලාවත් එක්ක Zoom හරහා නෙමෙයි සම්බන්ධ වෙන හින්දා ඒ ගැටලු වාට හම්බෙන්නේ නැහැ. ඊට වඩා ඉතාමත්ම ආකර්ශනීය විදිහට මේක හම්බෙනවා. මේ වීඩියෝ පාඨමාලාව ලබා දෙන්නේ යුනිවර්සල් කැම්පස් ආයතනය විශේෂ මේ ශිෂ්‍යත්ව 1000 වාට ලබා ගන්න පුළුවන්. මුළු ජීවිතේටම එකපාරක් විතරක් ආයෝජනය කරලා ඔයාට මේ කරන පාඨමාලාවට ඔයා ගෙවන්න ඕනේ මුදල රුපියල් 8500යි. ඒත් ඔයා මේ පළමු 14ට ආපු ගමන් අපි ඒක රුපියල් 3900කට ලබා දෙන්න සූදානම්. රුපියල් 3900ක් විතරයි වාට දෙන්නේ ඒක ලබා ගන්නවට පුළුවන්. එක මාසයක් තුළ දැනටත් 600 දෙනෙක් මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඒ ඊළඟ 14ට එන්න තරම් වාසනාවක් වාට තියෙනවද? මේ වටම සහිත ශිෂ්‍යත්වය ලබා ගන්න වාසනාවන්තම 14ට වාට එන්න කරන්න ඕනේ මෙන්න මේ දේ. මේ YouTube වීඩියෝයේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන විස්තරය තියෙනවනේ. අන්නේ ඒකේ තියෙනවා. එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එකෙත් තියෙනවා. මේ මනි මැග්නට් වට්ටම ලබා ගන්න ලින්ක් එකක් තියෙනවා. මේ ලින්ක් එකට යොමු වෙන්න. ඔව් ඔයාලට දැන් පේනවා මේ ලින්ක් එකට යොමු වෙන්න. ඊට පස්සේ සියලු විස්තර කියවන්න. ඒක කියවලා මෙන්න මේ කාලය අවසන් වෙන්න කලින් පළමුණු වාසනාවන්තයෝ 14ට ඔයත් එන්න buy now කියන මේ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ මිලදී ගැනීමට අදාළ විස්තර පුරවන්න. ඔයාගේ නම මෙන්න මේ වගේ යොදන්න. ඔයාගේ අවසාන නමත් මෙතන මේ විදිහට ටයිප් කරන්න. ඔයාගේ ඊමේල් ලිපිනය ලබා දෙන්න. ඊමේල් ලිපිනය මෙතනට යොදවන්න. ඊමේල් ලිපිනයක් නැත්තම් විතරක් తాවකාලිකව ඔයාගේ හිතවතෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඔයා දෙන්න. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය යොදන්න. ඊට පස්සේ ඔයා කැමති මතක තියාගන්න පහසු යූසර් නේම් එකක් යොදවන්න. ඔයාට හොඳට මතක තියාගන්න පුළුවන් පහසු යූසර් නේම් එකක් තියාගන්න. පාස්වර්ඩ් එකක් හොඳ පාස්වර්ඩ් එකක් හදාගන්න. ඔයා ලබා ගන්න ඕනි මාසෙකට ලබා ගන්න ඕනි උපය ගන්න ඕනි මුදල ඒ පාස්වර්ඩ් එකට ඇතුල් කරන්න. එතකොට ඔයාට ඒකත් හැමතිස්සෙම මතක් වේවි. ඔයා ලියාපදිංචි වෙලා මේ පාඩම් මාලාව නරඹන්න අවසර ලබා ගන්න ඕනි. ඒ අවසර ලැබුණාට පස්සේ ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි භාවිතා කරලා තමයි ඔයා ඇතුල් වෙන්න ඕනි වෙන්නේ. ඊට පස්සේ ඔයාට කාඩ්පත් මගින් ගෙවන්නත් පුළුවන්. මෙන්න මෙතන pay here කියන තැන ක්ලික් කරන්න. එතකොට ඔයාට කාඩ්පත් මගින් ගෙවන්න පුළුවන්. ඔයා ගෙවන්න හිතන්නේ කාඩ් එකකින් නෙමෙයි සල්ලි තැන්පත් කළා නම් බැංකුවට. එහෙම නැත්නම් ඔන්ලයින් බැංකු ගෙවීමක් විදියට නම් direct bank transfer කියන තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් කළා place order කරන්න. දැන් ඔයාට පේනවා තිරේ තියෙන ගිණුම් වල අංක. ඒ ගිණුම් අංක වලට මුදල් තැන්පත් කරලා එහෙම නැත්නම් ඔන්ලයින් ඔස්සේ ගෙවලා ඒ රිසිට් පත් මේ අංකෙට WhatsApp කරන්න 0773 82 55 10 0773 82 55 10. මේ හැම එකක්ම තහවුරු වුණායින් පස්සේ අපේ කණ්ඩායම පැය 24ක් වෙන්න කලින් ඔයාට මුදල් ආකර්ෂණ විද්‍යාවේ වීඩියෝ පාඨමාලාව ලබා ගන්න නරඹන්න අවසර ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට ජීවිත කාලය පුරාවටම ඔයාගේ සහ භාවිතා කරලා ඔයාට මේ වීඩියෝ පාඨමාලාව නැවත නැවත බලන්න ලබා ගන්න පුළුවන්. ඇයි බය වෙන්නේ? මොකටද බය වෙන්නේ? ඔයාට මේ ඉහත ක්‍රමයට මුලදී ගන්න අපහසුවක් තියෙනවා නම් මෙන්න මේ සඳහන් වෙන යුනිවර්සල් මෙට්ලා කැම්පස් ගිණුමට රුපියල් 3900ක් තැන්පත් කරලා ඒ රිසිට් පත 0773 82 55 10 අංකයට money 1000 කියන වචනෙත් එක්ක WhatsApp කරන්න. එතකොටත් මේ වට්ටම ලැබෙනවා. මේ වැඩසටහන මේ වීඩියෝව ඔයාට මේ ලබා දීලා තියෙන ශිෂ්‍යත්වය ලබා ගන්න. ඒක දැනට 600ක් ඉන්නවා. තව 1000ක් ගන්නවා මේ වට්ටම්මත් එක්ක. ඒකින්ද ඒ 14ට එන්න ඒ විතරක් නෙමෙයි.
වගේ සල්ලිල්ලල කරදර කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ වෙනුවෙන් මේක අරගෙන දෙන්න. ඒගොල්ලන්ට කියන්නේ මේක ඉගෙන ගන්න, මේක පාවිච්චි කරන්න. මොකද සල්ලි නිර්මාණය කරන්න පුළුවන්. සල්ලි නිර්මාණය කිරීමේ ශක්තිය ඕනම කෙනෙකුට තියෙනවා. තෑග්ගක් විදිහට දෙන්න, තෑග්ගක් විදිහට දීලා එයාගේ ප්‍රශ්නේ ඔයාගේ ඔළුවෙන් අයින් කරන්න. ඔයා ඉපදිලා තියෙන්නේ ධනවතෙක් විදිහට, පොසතෙක් විදිහට ජීවත් වෙන්න සහ මිය යන්න. ඒ අයිතිය ඔයා මේක කරොත් අපේ මුතුන් මිත්තන් ඒ දේ නොකරපු නිසා ඔබට අද දවසේ යම්කිසි මූල්‍යමය අපහසුකමක් ඇති වෙලා තියෙනවා නම් ඔබට තියෙනවා සදාචාරාත්මක යුතුයකමක් ඔබේ පරම්පරාවල් වලට, ඔබේ ඉදිරි පරම්පරාව තව දුරටත් මුදල් ඉස්සරහා මානසික හිඟන්නේ බවට පත් නොකර ඉන්න. ඒ සඳහාට අවස්ථාව තියෙනවා. ඒ ශක්තිය ලබා ගන්න, ඒ දේ කරන්න, ඉපදිලා තියෙන දිනන්න, ඒ ජයග්‍රහණ ලබා ගන්න අද හොඳම දවස.